සාර්ථකත්වය කියන්නේ හැම වෙලේම සල්ලි හම්බ කිරීම නෙමෙයි. ඉගෙන ගත්තොත් පාත් ගොඩක් තියෙනවා. මට ඕනනම් දැන් අද වුණත් ටීචින් අතහැරලා බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්. බහුතරයක් ජීවිතේ අනාගන්නේ විනය නැතිකම නිසා. මට කන්න බොන්න අඳින්න පළදින්න අම්මා තාත්තට සල්ලි තිබ්බා. මේ වචන ටික හොඳට අහගෙන ඔළුවේ තියාගෙන යන්න. ඔබ නිවසක් තැනීමට භාවිතා කරන්නේ එකම ගඩොල නම් ඔබ නැවතත් තනන්නේ එකම නිවසයි. ඇත්ත කතාවක්. එකම ගඩොලෙන් හදන්න පුළුවන් එකම නිවස. නවදොරටු විවෘත වන්නේ නැත ඔබ පැරණි කාමරය අත් නොහරින තෙක්. ඔයා පැරණි කාමරයේ ඉන්න තාක්කල් අලුත් දොරටුවක් විවෘත වෙන්නේ නැහැ. එතනම නම් ඉන්නේ. නව පරිච්ඡේදයක් ආරම්භ වන්නේ නැත ඔබ එකම පිටුව නැවත නැවත කියවන තෙක්. වා එකම පිටුව නම් ආයෙ කියවන්නේ අලුත් චැප්ටර් එකකට ඔයා යන්නේ. හෙට දවස උදා වන්නේ නැත ඔබ ඊයේ දවස තුල ජීවත් වන තෙක්. යමක් ආරම්භ වන්නේ නැත යමක් අවසන් වන තෙක්. මාර වැදගත් කාරණාවක්. ඔයාගේ අනාගතය වෙනස් කරගන්න ඔයා වෙනස් වෙන්න ඕනේ. ඒකයි උතනින් කියන්නේ, වෙන මොකුත් දෙයක් නෙමෙයි. අනාගතය වෙනස් කරන්න ඕන හොඳම කාලය මේ අන්තිම දවස් 30. සබුද්ධිකයෙක් විදියට වැඩ කරන්න, ගුරුවරයෙක් විදියට මට දෙන්න පුළුවන් එකම උපදේශයක. සබුද්ධිකයෙක් විදියට හිතන්න. තමන්ගේ එවෙල ලැබෙන සතුට නිසා අනාගත සතුට නැති කරගන්න එපා. විනය කියන්නේත් ඒක. අනාගත සතුට වෙනුවෙන් අද සතුට අත්හැරීම. බහුතරයකට කළ නොහැකි. බහුතරයක් ජීවිතේ අනාගන්නේ විනය නැතිකම නිසා. තමන්ට අවශ්‍ය අනාගත දෙයක් වෙනුවෙන් අද දෙයක් කැප කරන්න පුළුවන් නම් වා ජීවිතේ ජය ගන්නවා. ඒතරයි කතාව. අනාගතයේදී වාට ඕනේ රෑන්ක් එකක් නම්, දිස්ත්‍රික් රෑන්ක් එකක් නම්, අයිලන්ඩ් රෑන්ක් එකක් නම් අද රෑ දවල් නොබල වැඩ කරන එක තමයි කැපකිරීම. කිසිම රිසල්ට් එකක් ඉබේට පහත් වෙච්ච දේවල් නෙමෙයි. මම ගියා 2024 භාග්‍යලයක් ගෙදර. ඒ ළමයා කොච්චර කැපකිරීම කරාද කිව්වොත් ළමයි මම ඇත්තටම ඒ තැනට ගිහිල්ලවත් නැහැ. අපේ ගෙදර මෙතන බයිසිකලෙන් හුවයි බල්ටියයි යන්න තියෙන්නේ. ඒ ළමයා පන්ති යන්න කියලා ළමයි බස් දෙක තුනක යනවා. අනිත් එක ඒ ගෙවල් පැත්තේ තියෙන CTV බස් විතරයි. අදාළ ටයිම් එකට විතරයි වැඩ කරන්නේ. ඒ ළමයා බස් එකේ යද්දීෙද්දි තමයි පාඩම් කරලා තියෙන්නේ. මට එච්චර මේ දුකක් තිබ්බේ නැහැ. මට ඊට වඩා සම්පත් තිබ්බා. මට කන්න බොන්න අඳින්න පළදින්න අම්මා තාත්තට සල්ලි තිබ්බා. නෑ කියන්නේ. එහෙම කෝටිපතියෝ නෙමෙයි. හැමදේම මං ළඟා කරගත්තේ අධ්‍යාපනය නිසා. අද ඔයාලා ඉන්නෙත් මගේ අධ්‍යාපනය නිසා. මං දෙයක් ඉගෙන ගත්තු නිසා. ඉගෙන ගත්තොත් පාත් ගොඩක් තියෙනවා. මට ඕනනම් දැන් අද වුණත් ටීචින් අතහැරලා බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්. හැබැයි බිස්නස් එකක් ස්ටාර්ට් කරපු කෙනෙක්ට ටීචින් කරන්න පුළුවන්ද? කවදාවත් බෑ. ඕක තමයි ඉගෙනගත්තු කෙනා සහ ඉගෙන නොගත්තු කෙනා අතර වෙනස. සබුද්ධිකයෙක් විදියට ජීවත් වෙන්න. ජීවිතේ වරදින්නේ නැහැ. සාර්ථකත්වය කියන්නේ හැම වෙලේම සල්ලි හම්බ කිරීම නෙමෙයි. ඒකත් මාත් පිළිගන්නවා. ඒක සාර්ථකත්වයේ පුද්ගලානුබද්ධ දෙයක්. හැබැයි ළමයි ජීවිතේ සාර්ථකයි කියලා අර්ථ දක්වන්න නම් යම් තාක් දුරක මුදල් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ වගේ රටක. ඒකයි සාර්ථක වෙන්න අවශ්‍ය දේවල් මම ඔයාලගේ ඔළුවට දාන්නේ.